ඔයාලත් හැමෝම හිතන් ඉන්නේ අද කාලේ හැමෝටම තියෙන්නේ ඩිප්‍රෙෂන්, ඇන්සයිටි, ස්ට්‍රෙස් වගේ කියලානේ. හැබැයි මං හිතනවා අද කාලේ ගොඩාක් ප්‍රශ්නවලට මිනිස්සුන්ට තියෙන හේතුව මේ තුන විතරක් නෙමෙයි. හැමෝම අඳුරගෙන තියෙන්නේ මේ ඩිප්‍රෙෂන්, ඇන්සයිටි, ස්ට්‍රෙස් වුණාට ගොඩාක් අයට තියෙන්නේ මන් දන්න විදිහට පර්සනැලිටි ඩිසෝඩර්ස්. මං හිතුවා මේ දවස්වල ගොඩාක් කතා කරන්න පුළුවන් ගොඩාක් අයට තියෙනවා කියලා හිතන පර්සනැලිටි ඩිසෝඩර්ස් 3ක් ඔයාලත් එක්ක මෙතන කතා කරන්න. ටිකක් ගැඹුරින් වැඩිපුර මගේ ලැවැන්ඩර් ලේඩි බයි බ්‍රානි පින්ටර් YouTube channel එකෙන් ඔයාලට මං කියනවා. ඉතින් මේ දවස්වල මට ගොඩාක් දකින්න හම්බෙන ගොඩාක් දකින චරිත තමයි narcissistic personality disorder. මේක මොකක්ද? මේ අය කවුද? මේ අයට කියන්න පුළුවන් ආත්මාර්ථකාමී personalities කියලා. ඒගොල්ලෝ අර ඩ්‍රාමාස් කියන්නේ අපි ඩ්‍රාමා පර්සන්ස්ලා කියන්නේ හැමදේම නාට්‍යයක් වගේ රඟපාගෙන දඟලනවා. එයාලා වෙනුවෙන් ඇටෙන්ෂන් එක ගන්න. එයාලා තමයි ප්‍රධාන චරිතේ. එයාලගේ වටේ තමයි මේ මුළු ලෝකෙම කැරකෙන්න ඕන. කවුරු හරි එයාලට විරුද්ධව එයාලට අවධානය දෙන්නේ නැත්නම් එයාලා අනිත් කෙනාට ඕනම දෙයක් කරලා එයාලා වෙනුවෙන් අවධානය ගන්නවා. එයාලා වෙනුවෙන් එයාලා සතුට රඳා තියාගන්න අනිත් අයගේ ගැන දුක සතුට ගැන එයාලට එම්පති එකක් නැහැ, සහකම්පනයක් නැහැ. එයාලා හිතන්නේ එයාලගේ සතුට ගැන විතරමයි. මේ නාසිස්ටික් අය ගොඩාක් මේ ලෝකේ ඉන්නවා. ඉතින් එයාලා එක්ක ජීවත් වෙන්න ඇත්තටම හරි අමාරුයි. ඉතින් ඔයත් නාසිස්ටික් කෙනෙක් නම් අනිත් අය වෙනුවෙන් ඒක හදාගන්න උත්සාහ කරන්න. තෙරපිස් වලට යන්න. ඔයා ළඟ නාසිස්ටික් කෙනෙක් ඉන්නවා නම්, ඔයාට වරදක් නාසිස්ටික් කෙනෙක් කරලා තියෙනවා නම් එයාට සමාව දෙන්න. තමන් ආදරය කරන කෙනෙක් නම් එයාව මොනවා හරි ට්‍රීට්මන්ට්ස් වලට යොමු කරන්න. ඊළඟට මම දකින දෙයක් තමයි පර්සනැලිටි ඩිසෝඩර් එකක් තමයි මේ බෝඩර්ලයින් පර්සනැලිටි ඩිසෝඩර්. ඒගොල්ලෝ හැමතිස්සෙම අනුන් මත යැපෙන අය. අනුන්ගෙන් මොනවා හරි බලාපොරොත්තු වෙන අය. තනියම ඉන්න බය අය. අනිත් අයගේ ඔපිනියන් එකක් අනිත් අයගේ වචනයක් මත තමයි ඉන්නේ. හැමතිස්සෙම තනි වෙන්න බයයි. කෝල් එකක හරි තමයි ඉන්න බලන්නේ. තමන්ට පෞරුෂත්වයක් නැහැ. හැමතිස්සෙම දුකෙන් කනස්සල්ලෙන් තමන්ව පහත් කරගෙන තමයි මේ පර්සනැලිටි එක තියෙන අය ඉන්නේ. මේකට කියන්නේ බෝඩර්ලයින් පර්සනැලිටි ඩිසෝඩර්. මෙහෙම අය නම් ඔයත් මෙහෙම කෙනෙක් නම් හැමතිස්සෙම අනුන් මත යැපෙන කෙනෙක් නම් අනුන්ගේ අවධානය අනුන්ගේ හවුහරණක් හොයන කෙනෙක් නම් අපරාධයක්. තනියම නැගිටින්න ගිහිල්ලා තෙරපිස් කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න. ඔයාට එහෙම ඉන්නවා නම් උදව් කරන්න යාලට නැගිටින්න. ඊළඟ එක තමයි මේ දවස්වල ගොඩාක්ම දකින්න ලැබෙන එකක් තමයි ඇන්ටි සෝෂල් පර්සනැලිටි ඩිසෝඩර්. ඒක සමාජ විරෝධී පෞරුෂ අක්‍රියතාවයක් විදිහට දකිනවා. මේ දවස්වල ගොඩාක්ම දකින්න ලැබෙන දෙයක්. මේකෙන් වෙන්නේ